Hello, good morning. ඔන්න ඉතින් අලුත් vlog එකක් පටන් ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඉන්නේ කොහෙද කිව්වොත් ඔන්න ඉන්න තැන පේනවා ඔයගලන්ට. කොටගල ඔබම් මාර්ගයේ ගාව තමයි ඉන්නේ. ඉතින් ඒකත් අපි හැමෝම දන්න නුවරඑළිය පැත්ත. ඉතින් යන්නේ සිංහල අවුරුද්ද නුවරඑළිය පැත්තට මధ్యాహ్నం යන්නේ. ඉතින් පොඩ්ඩක් නතර වුණා. අපිටාව බලලා කතාව කරලා පොඩි ආනේ පොඩි රෙස්ට් එකක් දීලා යන්න කියලා එක දිගටම ආවා. උදේ පාන්දර අපිට වෙලේ ඉඳලා එක දිගටම ආවා ගෙදර ඉඳලා. බලමු එහෙනම් අපිත් එක්ක රැඳීගෙන යන්න ඉස්සරහටම කොහෙද යන්නේ කියලා. ඉතින් ඔන්න ඩෙවොන් ෆෝල් එක ඉතින් ඔන්න ලස්සනට පේනවා එතනට. මොකද කියන්න පුළුවන් ඉස්සෙල්ලාම අපේ කට්ටියට ඉස්සර කියන්න. නුවරඑළිය යන ගමන් තමයි. අක්කි කියාවා චුටිමල්ලි හලෝ නංගි කොහමද ලොකු අයියා අක්කයියා කොහමද ඉතින් ඔන්න මුලින්ම අපි ආවේ හොටෙල් එකට යන්නත් කලින් ඇත්තටම ආවේ සීතම්මන් කෝවිල ගාවට. ලොකු සෙනගක් ඉන්නවා මේ ටයිම් මේ වෙද්දිම ලොකු සෙනගක් ඉන්නවා. හැබැයි වෙනදට වැඩිය සීතල නේ. දැන් දවල් 10 මාර 11 විතර තිබුයි. දැන් වෙනදට වැඩිය සීතලයි. මේ වෙලාවට ගිහිල්ලා තමයි ආයේ මේ වෙලාවට යනකොට ගිහිල්ලා ඒක ගිහිල්ලා ආවේ. බලමු කෝවිල තිබුණේ කොහොමද කියලා. ඉතින් සීතම්මන් කෝවිල ඇතුලේ මේ වීඩියෝ පටිගත කරන්න බෑ. මේ ෆයිල් වල ගහලා තියෙනවා. ඒක පැඩින් හොරෙන් කරනවා. ඒක කාරණේ දෙන්න අපි කරේ නැහැ. හොඳට වතුර තියෙනවා. Monkey eating the watermelon which we gave for කෑම දුන්නා උනේ. අපි ගත්ත පූජා වට්ටිය මෙයාට දුන්නා. එයා ඔක්කොම කෑවා. bad guy. Do not litter it. ඉතින් ඔන්න ඒක බොන්න නැවැත්තුව එන්න මෙහෙම ලස්සන කරක් තියෙනවා. පාරායිනේ පොල් දතු උඩින් හදලා වඩේ වර්ග බනිස්සන් කරලා තියෙනවා. බලමු බඩුත් තියෙනවා බුවා. අපි අද දවසේ අපි දවල් වලට දින අපිට හොටෙල් එකකින් arrange කරගන්න බෑ. බඩ half board එකයි full board එකයි දාලා තියෙනවා. ඉතින් ඒ නිසා roti gini. Kok wadi ke roti ke anu dulu. Apa sambil muka tuh? Iya, kata sambal itu asam lah. Ting kaya may kita na paripu. Goa tel Goa saladayak, bonci, ratual, kol sambal, chicken. Come on.
ඉතින් අන්න බෝට් රයිඩ් එකක් යන්නේ කට්ටිය. ඉතින් මේ වගන්න අපේ චූටි මහත්තයා. හලෝ. ඉතින් අන්න බෝට් එකට යන්නේ. ඔන්න ඉතින් අපේ බෝට් එකේ හොඳට ඉඩ තියෙනවා පෙරලි යන්න පුළුවන් ටික. අන්නනේ මගේ ෆෝන් එක. මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? දැන් ඔයගොල්ලෝ ඉස්සරහට එන්න අංකල් එතනින් මෙහෙට එන්න මෙහෙට. ඔය විදිහට තමයි අපි බෝට් රයිඩ් එක පිටත් වෙන්නේ. අපිට ටේක් මයික් ඔයගලන්ට පුළුවන්. මේව අපි වගේ විදිහට බෝට් රයිඩ් එකක් යන්න බලමු කොහොමද ඒක එක්ස්පීරියන්ස් එක කියලා. ලොකු බෝට් එකක් ගන්න. ලොකු බෝට් එක තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. බෝට් එකේ සාමාන්‍යයෙන් බෝට් රයිඩ් එකක් කරනවා නම් මේක රයිඩ් එකකට ෆැමිලි බෝට් එකකට 2500යි. තව ෆිෂර් බෝට් කියලා අර වගේ ස්පීඩ් බෝට් තියෙනවා. අන්නර යනවා වගේ ස්පීඩ් බෝට්. ඒ වගේ ඉතින් චූටි කට්ටිය අරගෙන යන්න අමාරුයි. ලොකු අයට තමයි යන්න පුළුවන් සේෆ්ටි බෙල්ට් දාලා. ඒවා සාමාන්‍යයෙන් 5000ක් වගේ වෙනවා කියලා කිව්වා. ඉතින් ඔන්න දැන් තමයි පටන් ගත්තේ චොපර් රයිඩ් එක. නායතින් පේනවා අරලා පේනවත් නැහැ ඉතින්. පළවෙනි ටුවරේ තමයි චොපර් රයිඩ් එකේ උද දවසේ පටන් ගත්තේ. ලොන්ච් කරා. ඉතින් ඔන්න ඔයගලන්ට ඒක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් බලමු. ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා ඒකට පොලිමක් ඇවිල්ලා. ටයිම් එක තිබ්බ මේ ඉන්නේ කොපයික.
මේ ටිකට් අපි try එකක් දෙමු. ඔන්න ඉතින් අපේ බෝට් රයිඩ් එක දැන් ඉවර වීගෙන යන්නේ. මුළු ගෙගිරි ලේක් එක වටේම රවුම ගියා අපි. කොහමද ගෙගිරි ලේක් එකේ වටේ යන එක්ස්පීරියන්ස් එක? සුපිරි. හැබැයි හයි ස්පීඩ් බෝට් එකක් කරනකොට අම්මෝ කියලා කෑ ගහනවා මෙයා. දැන් ඒක තමයි රයිඩ් එක බයයිලු රයිඩ් එක ගියේ ඒ විදිහට තමයි. දැන් අන්න අවසන් කරනවා යන්නේ. ඒකේ මෙයා පාලෙන් මෙහා පැත්ත ෆොරස්ට් එක තියෙන කෑල්ල. මේ පැත්ත හරිම ලස්සනයි. එන ඒ ගස් කොළන් වෙලා තියෙන විදිය දැක්කම හරිම මේ එකට මාර සැලසීමක් දැනෙන්නේ. බෝට් එකෙන් බහින්න තමයි යන්නේ. Ayo foto gagam. Marune ayye malli. Ayyan allang indo gollo. Yeshi maruda? Yeshi, you like? Race doan race. ඔන්න පෝස්ට් ඔෆිස් එකට ගිය පාරත් ඇවිදලා යආ ගන්න බැරුව ගියා. ඔන්න මේ වතාවේ පෝස්ට් ඔෆිස් එකට ආවා. හැබැයි අදත් පෝස්ට් ඔෆිස් එක ක්ලෝස් කරලා තමයි තියෙන්නේ. But closed. අපි එන්නේ අතන දෙනා කපලෙන් ගන්න මෙන්න. ඔන්න ඉතින් අපි සිංගල් ට්‍රී ටෙම්පල් එකට ආවා. මම ලස්සන view point එකක් මේක අතරම කන්ද මුදුනේ තියෙන පන්සල. තව
පිළිමයක් ඉදි වෙමින් පවතිනවා හින්දි පිළිමයක්. විශාල හින්දි පිළිමයක් ඉදි වෙමින් පවතිනවා. ඉතින් ඔන්න රෙස්ටෝරන්ට් එකට ඇවිදලා ඉන්නේ කෑම ගන්න. මේක උඩ ඉන්නේ. ඉතින් අද බුෆේ එකට ඇවිදලා ඉන්නේ. බුෆේ එක රෙඩි වෙලා තමයි තියෙන්නේ. කොහොමද ඔයාලට මොනවද කියන්න පුළුවන් තාත්තා? හරිම සීතලයි. කියන්න පුළුවන් කෙනෙක් හරිම සීතලයි. ඔයාලගේ පැත්තෙන් මොකද? So cold, freezing. I'm so cold. තෂෙන් අයියා මොකක්ද ඔයාලට කියන්න පුළුවන් අද දවස ගැන? කානිවල් ගියේ නැති දෙයක් ඉන්නේ. ඊට කානිවල්. එයාට ගිගිරි ලේක් එකේ කානිවල් එකට යන්න බැරි වුණා කියලා අප්සෙට් එකේ ඉන්නේ. එයාව හිට ගෙනියනවා. සූරි පුතා. එයා නම් හොඳටම දොයි. එයාට ඕනේ හොඳට දොයි යන්න. දැන් අපේ දිනේක ගන්න ගමන් ඉන්නේ. කෑම සුපිරි.